අන්න අපි කලින් කතා කරා කලින් වීඩියෝයේදී එකතු කිරීමයි අඩු කිරීමයි කියන ගණිත කර්ම දෙකම එකකට ආවොත් කොහොමද සුළු කරන්න කියලා කොහොමද අපි කරේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරා. අපි දැන් කතා කරන්න යන්නේ ගුණ කිරීම සහ අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම අඩංගු ප්‍රකාශන සුළු කරන්නේ කොහොමද කියලා. හරි. බලමු මම ගණන් ලියන්න මෙන්න මේ විදිහට. සෙල්ලම් ගමු. හතර වැඩි කිරීම 3 බෙදීම 2. මොකක්ද? 4 වැඩි කිරීම 3 බෙදීම 2. හරි. මම ගන්න අයිඩියා ගන්නකො. 4 වැඩි කිරීම 3 බෙදීම 2. හරි. අපිට කියනවා දැන් මේක බලන්න. මේකේ මොනවද තියෙන්නේ? මේක එකතු කිරීම තියනවද? නෑ. අඩු කිරීම ඒත් නෑ. මේකේ තියෙනවා ගණිත කර්ම දෙකක්. මොනවද? ගුණ කිරීමයි බෙදීමයි. එකතු කිරීමයි ගුණ කිරීමයි එකතු කිරීමයි අඩු කිරීමයි මේකේ නෑ. ගුණ කිරීමයි බෙදීමයි තියෙනවා. හරි. මේකත් වෙනම දෙයක්. හොඳට මතක තියාගන්න. ගුණ කිරීමයි බෙදීමයි ප්‍රකාශනයක තිබ්බොත් ඒත් කරන්නේ කලින් දෙයමයි වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරනවා. මොකද්ද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරනවා. කලින් කියපු දෙයමයි. ඒ කියන්නේ මොකද්ද? මේ පැත්තේ ඉඳන් අපි මෙන්න මේ පැත්තට සුළු කරගෙන යනවා. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරගෙන යනවා. පිළිවෙලට හැම වෙන දේ කර යනවා. හරි. අපි බලමු කොහොමද කරන්නේ. මෙන්න මෙහෙමයි. අපිට තියෙනවා ඉස්සෙල්ලා මේ පැත්තෙන් මම යද්දී ඔන්න පළවෙනිට හම්බ වෙනවා මොකක්ද? ගුණ කිරීම. හරි. අපි කියවනේ ගුණ කිරීමයි බෙදීම දෙපැත්ත මොකද ගන්න? වම් පැත්තෙන් දකුණු පැත්තට තමයි සුළු කරන්නේ. වම් පැත්තෙන් දකුණු පැත්තට. හරි. 4 ගුණ කිරීම 3. ඔයගොල්ලෝ දන්නවා කීයද? 4 වරක් 3 නම් 12යි. ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ කලින් විදිහමයි මොකද්ද? මේ ටික නැතුව ඉතින් එහා ටික ඒ විදිහටම ලියා ගන්න. හරි? ඒ විදිහටම ලියා ගන්න. ඊට පස්සේ දැන් තියෙන්නේ කවුරු විතරද? බෙදීමක් විතරයි. එහෙනම් දැන් තියෙන්නේ වම් පැත්තෙන් දකුණු පැත්තට ගියාම අපිට හම්බෙන්නේ මෙයා ඉස්සෙල්ලාම එයා විතරයි ඉන්නේ. එහෙනම් අපි දැන් මේ දෙන්නා සුළු කරනවා 12 දෙකෙන් බෙදන්න. ඒක නම් දන්නවා 12 දෙකෙන් බෙදුවම කීයද? 6යි. නේ? තේරුණාද වැඩේ කරපු දේ? මොකද්ද ඒකෙත් කරේ? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. මොකද්ද? ගුණ කිරීම සහ බෙදීම අඩංගු ප්‍රකාශන. මොකද්ද? ගුණ කිරීම සහ බෙදීම අඩංගු ප්‍රකාශන. ගුණ කිරීම සහ බෙදීම අඩංගු ප්‍රකාශන. හරි. ඔන්න අපි ඒකට උත්තරේ ගත්තා. තව ගානක් බලමු. මෙන්න මේ ගාන. දෙවෙනි උදාහරණේ. හරි. දෙවෙනි උදාහරණය ගන්න මෙන්න මෙහෙම එකක්. 5 වැඩි කිරීම 6 බෙදීම 3 වැඩි කිරීම ගුණ කිරීම 2. හරි? ගුණ කිරීම 2. ඒ ටිකක් දිගයි නේ? ටිකක් දිගයි. බලමු ආයිලියා ගන්න. මම ආයිලියා ගන්නවා. 5 ගුණ කිරීම 6 බෙදීම 3 ගුණ කිරීම 2. හරි. මොකද්ද අපේ ක්‍රමේ? වම් පැත්තේ සිට දකුණු පැත්තට සුළු කරන්න. මොකද වම් පැත්තේ සිට දකුණු පැත්තට සුළු කරන්න. හරි. ඔන්න අපි පටන් ගමු එහෙනම්. අපි ඉස්සෙල්ලාම ගියම අපිට හම්බෙනවා 5 ගුණ කිරීම 6 කියන එක නේ. 5 ගුණ කිරීම 6 කියන එක. හරි. 5 6යි ගුණ කරාම කීයද? 5 වරක් 6 නම් අපි දන්නා උත්තරේ 30යි කියලා. අපි ඊට පස්සේ එතනින් එහා තියෙන දේවල් ඒ විදිහටම ලියා ගන්නවා. මෙතනින් එහා තියෙනවා බෙදීම 3 ගුණ කිරීම 2 නේ. බෙදීම 3 ගුණ කිරීම
2. හරි. අපි කොහොමද මේකට යන්නේ? බලමු. 30 බෙදන්න කියනවා 3න් ගුණ කරන්න කියනවා 2කින්. හරි. මොකද අපේ ක්‍රමේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යන්න. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දී අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා මෙන්න මේ දෙන්න. 30 බෙදීම 3. 30 බෙදන්න කියනවා 3න්. 30 3න් බෙදුවම අපි දන්නවා 10යි. 10යි කියලා. හරි. ඊට පස්සේ එතනින් තියෙන ඒවා ඒ ටික ලියලා ඊට පස්සේ වා ලියා ගන්න අනිත් ටික. ඒ කියන්නේ කලින් ගානේ තිබ්බ ටිකේ විදිහම ලියා ගන්න. දැන් නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද? 10 වැඩි කිරීම දෙක තියෙන්නේ. කියන්නේ 10 වරක් 2. ඔයගොල්ලෝ පුළුවන්ම චක්‍රේ මොකද්ද? 10 වරක් චක්‍රේ 10 වරක් 2 කියලා. 20යි. හරිද? පැහැදිලිද? තේරුණාද? මොකක්ද කරේ? ගුණ කිරීමයි බෙදීමයි තියෙන විතරක් තියෙන ප්‍රකාශන අපි කොහොමද සුළු කරේ? වම් පැත්තේ සිට දකුණු පැත්තට. මොකද? වම් පැත්තේ සිට දකුණු පැත්තට. අපි කලින් වීඩියෝ එකේදී කරේ මොකද්ද? එකතු කිරීමයි අඩු කිරීමයි තියෙනවා. ඒව කරත් කොහොමද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තියෙනවා නේ. හරි. මේ වීඩියෝ එකේ කරේ ගුණ කිරීමයි බෙදීමයි. නේද? ඒක කරේ කොහොමද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. පැහැදිලිද? හරි. අපි දැන් ඊළඟ මාතෘකාවට ඊළඟ වීඩියෝ එකට මේක හොඳට තේරුම් නැත්නම් තව එකපාරක් මේ වීඩියෝ එක බලලා අපි ඊළඟ වීඩියෝ එකට ඊළඟ වීඩියෝ එකේදී අපි තව අලුත් දෙයක් කියලා දෙනවා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.